සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ සියලුම දෙනා මගේ YouTube channel එකත් එක්ක. ඉතින් අද මම කතා කරන්න හිතුවේ අපේ සංගීත ශාස්ත්‍රයේ ඉතාමත් ඉහළින් නමක් තියාගෙන ඉන්න මොහිදින් බ්‍රේක් මහත්තයාගේ පුතා සම්බන්ධව මේ දවස්වල පොඩි කතා බහක් ලක් වෙලා තියෙනවා සමාජ මාධ්‍ය හරහා. ඒ සම්බන්ධව කතා කරන්න තමයි මම අද හිතුවේ. ඉතින් අපි වීඩියෝ එකට ගිහලා වැඩිදුර කතා කරලා බලමු මොකද්ද මේ සිද්ධිය කියලා. අපි යමු එහෙනම් වීඩියෝ එකට. මොහිදින් බ්‍රේක් මහත්තයාගේ පුතා තමයි ඉෂාන් බ්‍රේක් කියන්නේ. ඉතින් ඔහු මේ දවස්වල යම්කිසි කතා බහකට ලක් වෙලා තියෙනවා. ඔහුගේ අසනීපයක් සම්බන්ධව ඔහුගේ වම් මතක් පණ නැති වෙලා තියෙනවා. ඉතින් මාස ගානක ඉඳන් ඔහු ප්‍රතිකාර ලබන රෝහලේ. ඔහු වෙනුවෙන් මේ දවස්වල යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඉෂාන් බ්‍රේක්ට කෝටියක් කියලා. ඉතින් මම ගොඩක් දැක්ක ඔහුගේ අසනීපය සුව කර ගැනීම සඳහා ගොඩක් ගායන ශිල්පියෝ ගොඩක් ජනප්‍රිය කට්ටිය මොහු වෙනුවෙන් මුදල් බෑර කරලා තියෙනවා. ඉතින් ඒ අතර හනා ශපා, එතකොට මනීෂ් සංජය, එතකොට අමීෂ මිනෝල්, ඒ වගේ තවත් බොහෝ දෙනෙක් ඉන්නවා. මොහුගේ මම හිතන්නේ මාස 6ක් විතර වෙනවා මොහු රෝහල්ගත වෙලා තාමත් ප්‍රතිකාර ලබනවා. ඉතින් ඔහුත් එක්ක මාධ්‍ය සාකච්ඡාවක් කරන ලාවකට ඔහු කියනවා ඉතින් ඔහුගේ පියා කළ යම්කිසි ප්‍රකාශයක් සම්බන්ධව මේ රටේ සිංහල බෞද්ධ ජනතාව ඉන්නවා උන්ට බඩගින්න ඉන්න වෙන්නේ නැහැ කියලා. ඉතින් මේ බ්‍රේක් මාස්ටර් කරපු ප්‍රකාශයක් තමයි ඒක. ඉතින් ඒ වගේම ගොඩක් ආගම් ભેදකින් තොරව සිංහල කියලා එතනදී මේ බ්‍රේක් මාස්ටර් කිව්වට සිංහල ජාතිය හරි මේ ශ්‍රී ලාංකීය ජාතිය. ඉතින් මේකට ආගම් ભેදයක් නැහැ. ගොඩක් සිංහල බෞද්ධ කට්ටියත් මේ ගොඩක් උදව් කරනවා. එතකොට ඉස්ලාම් පත්තිකේ ගොඩක් උදව් කරනවා. ක්‍රිස්තියානි කට්ටිය ගොඩක් උදව් කරනවා. ඉතින් ඒකට ජාති ආගම් ભેදයක් නැහැ. මොකද ඔවුන් තිබු නාමය. බ්‍රේක් මාස්ටර් ඇත්තටම ඉස්ලාම් ජාතිකයෙක් වුණාට ඔහු වැඩි හරියක් ගායනා කරලා තියෙන මේ බෞද්ධ බොදු බැති ගීත තමයි ගායනා කරලා තියෙන. ගොඩක් බෞද්ධ ආගම සම්බන්ධ ගීත තමයි. ඉතින් ඔහු තරම් බෞද්ධ ගායන ශිල්පියෙක්වත් ගීත ගායනා කරලා නැහැ බුදුදහම සම්බන්ධව. ඉතින් ඔහු අපිට අමතක කරන්න බැරි හරිම නිහතමානී ගායන ශිල්පියෙක්. ඉතින් ඔහුගේ නාමය වැළලෙන්න නොදී මේ තාක් දුරට පවත්වාගෙන ආවේ. ඉතින් ඔහුගේ පුතා මොනවා වුණත් බ්‍රේක් මාස්ටර් මේ රටට දීලා ගිය ඒ සම්පත් කොහොමත් කවදාවත් වැළලෙන්නේ නැහැ. ඕනම බෞද්ධ කටයුත්තකදී බ්‍රේක් මාස්ටර්ගේ ගීතයක් නොඇසෙන තරම්. ඉතින් ඒ තරමටම ඔහු බුදුදහම සම්බන්ධව ගීත ගොඩක් ගායනා කරලා තියෙනවා. ඉතින් මේ වෙනකොට ඔවුන් බලාපොරොත්තු වෙච්ච මුදලින් 140කට වැඩි ප්‍රමාණයක් වැඩිලා තියෙනවා කියලා දැනගන්න ඕන. ඉතින් මොකද මේ මිනිස්සුන්ව ගොඩක් ආදරය කරනවා මිනිස්සු. ඉතින් මමත් මේ වීඩියෝ එක කරලා මමත් මේ යටින් මේ විස්තරයක්ම දාන්නම්. ඔයාලත් මේ ගැන හොයලා බලලා පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේක උදව් කරන්න. ඉතින් මටත් පුළුවන් විදියට මම මේ වීඩියෝ එක දාලා තවත් කෙනෙක් දකින්නවා. එතකොට මේ වීඩියෝ එක මොකද ගොඩක් වීඩියෝ තියෙනවා YouTube එකේ. ඉතින් නොදකින කෙනෙක් සමහරට මේක දකින්න පුළුවන්. ඉතින් මේක දැකලා ඕගොල්ලෝ හොයන්න පුළුවන්. මේ මම දාන වීඩියෝ එකම ඔයාලට විශ්වාස නැත්නම් ඉතින් මේ account number මොකද ඒකෙත් ඒ වීඩියෝ වල තියෙන කියලා හොඳට check කරලා බලලා ඉවරලා දාන්න. මොකද මේ දවස්වල වෙන දේවල් එක්ක විශ්වාස කරන්න බෑ මොන සේක් වුණත්. ඉතින් මේක හොයලා බලලා ඔයාලා මේ බැංකුව වලට මුදල් බැර කරන්න. ඉතින් ඒක තව කියන්න තමයි මම අද වීඩියෝ එක කරේ. ඉතින් අපි ඉෂාන් බ්‍රේක් මහත්තයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඔහුට ආයෙත් නැගිටලා ගීත ගායනා කරන්න අපිට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. එහෙනම් මම අද වීඩියෝ එකෙන් සමු වෙනවා යාළුවනේ. හැමෝටම තෙරුවන් සරණයි. තණ්හා පොදි දසා තව කෙනෙකු නසා මොනවද අවසානයේදී අරගෙන යන්න